Mr. Chef Uncle! බීලුණු සේර ටිකක් සුදු ලුණු ඉඟුරු කොත්තමල්ලි කොළ සැල්දිරි මේ ටික අපි එකතු කරගෙන බීෆ් බෝන් සුප් එකක් තමයි අද ඔයාලට මම කියලා දෙන්නේ. ඊටාම රසවත් එකක්. ඉතින් ඔයාලට මේ වෙනුවට මටන් බෝන් එකතු කරගන්න පුළුවන්, චිකන් එකතු කරගන්න පුළුවන්. හදන සිස්ටම් එක එකමයි. ඉතින් මෙන්න මේ විදිහට මේ බටර් පොඩ්ඩක් දාලා කුරුඳු පොතු එනසල් කනඹු නැටි දෙකක් විතර ඒ ටිකයි මේ අර සුදු ලුණු ටිකයි දාලා මේ සේර ටිකක් දාලා මේ ටික පොඩ්ඩක් බටර් වලින් සෝටේ කරගන්න. මේ විදිහට පොඩ්ඩක් මේක සෝටේ කරලා අපි අර මේ බීෆ් බෝන් ටික සෝදලා වෙනම අරන් තියලා තියෙන ඒක දැන් මේ ටික පොඩ්ඩක් ලාවට ෆ්‍රයිඩ් මේක බ්‍රවුන් අනියන් කලර් එකට වගේ මේ අනියන් ටික ෆ්‍රයිඩ් වෙනකොට අපි බීෆ් බෝන් ටික එකතු කරලා මික්ස් කරගන්න ඕනේ. ඔයාලට ගොඩාක් මේක ප්‍රයෝජනයි කියන්නේ මේ සාමාන්‍යයෙන් වේලකට මේ කියන්නේ අර සුප් එකක් එක්කන් සෑන්ඩ්විච් එකක් වගේ එහෙම නැත්නම් අර තැටිපාන් අමුරෝස් රෝස් පාන් වගේ මේ දේවල් එකතු කරගෙන සම්පූර්ණ වේලකට ගුණදායක ආහාර වේලක් විදිහට ඔයාලට මේක ගන්න පුළුවන්. පොඩි කට්ටිය සාමාන්‍ය ෆැමිලි එක හැමෝම ගොඩක් සතුටින් කරයි සතියකට සැරයක්වත් සුප් එකක් කියන එක ගෙදර හැදෙනවා නම් ඔයාලගේ නිරෝගී සම්පන්නකම හොඳටම පවත්වාගෙන යන්න පුළුවන්. ඒක අපි හොඳටම දන්නවා. ඒකයි මේ හොටෙල්ස් වලට මේ තරම් මේ සුප් වලට ජනප්‍රිය. ඊට පස්සේ මේකට මේ විදිහට බීෆ් බෝන් ටික එකතු කරලා අපි පරිප්පු චුට්ටක් මේකට එකතු කරනවා. මේකේ රසයක් සහ ගුණයක් මේ දෙකම හෙල්දි සහ හෙල්ති කියන දෙකම මේකේ ගොඩක්ම අන්තර්ගත වෙලා තියෙන්නේ. ඒ හේතුව නිසා මම මේකට තක්කාලි පාවිච්චි කරන්නේ නැතුව සියඹලා පොඩ්ඩක් පාවිච්චි කරනවා. එතකොට කැරට් ටිකක් අල ටිකක් මේ විදිහට සාමාන්‍යයෙන් ඔයාලට කැමති විදිහට ලොකුවට පොඩ්ඩක් කපලා මේකට එකතු කරගන්න පුළුවන්. මිරිස් කුඩු චූට්ටක් දානවා. මොකද මේ අර කලර් එක ගන්න ගොඩක් සැරට ගන්න සුප් මේ ඊට පස්සේ කහ කුඩු චුට්ටක් දානවා. 3-5 කුඩු චූට්ටක් දාන්න ඕනේ. මේක 12 දිනකට විතර හදන සුප් එකක්. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට ලුණු දාගන්න. 3-5 සාමාන්‍යයෙන් යෝගට් හැන්දක් විතර තමයි අපි මේකට එකතු කරන්නේ. ඊට පස්සේ ගම්මිරිස් කුඩු චුට්ටක් අපි මුලින් එකතු කරගන්නවා. මදි නම් මගදී එකතු කරගන්න පුළුවන් ඔයාලට. මේ විදිහට මේක හොඳට මික්ස් කරලා වතුර ලීටර එකමාරක් විතර මේකට එකතු කරලා මද ගින්දරේ හොඳට තැම්බෙන්න තියන්න. මේවල තියෙන මේ මැරබෝන් කියන ඒවා මේ දන්නවා ඔයගොල්ලෝ මේ අස්ති වලට දනි සමහරව ඒ වගේ තියෙන කට්ටියට මේ ડોක්ටර්ස්ලා අනුමත කරන එකක් තමයි බීෆ් බෝන් වල මේ මැරබෝන් කියන එක ශරීරයට අවශ්‍යයි කියන එක. ඊට පස්සේ කොත්තමල්ලි කොළ සහ සැල්දිරි කියන දෙක අපි එකතු කරනවා. මේ ඔක්කොම ඖෂධීය ගුණයෙන් යුක්ත දේවල්, ඇඟට අත්‍යවශ්‍ය දේවල්. ඊට පස්සේ මේකට ඔයාලට කැමති නම් ගෝවා ටිකක් එකතු කරගන්න පුළුවන්. තක්කාලි එහෙම කැමති නම් දාගත්තත් ප්‍රශ්නයක් නැහැ. තවත් රසවත්. අපි මේකට එකතු කරන්න සියඹලා පොඩ්ඩක් අරගෙන තියෙනවා. මේකට මෙන්න මේ වගේ වතුර චුට්ටක් දාලා ඉවරලා හොඳට මේවා කරලා ඇට අයින් කරලා ජූස් එක සුප් එකට එකතු කරන්න. මේක සාමාන්‍යයෙන් විනාඩි 40ක් 45ක්වත් සාමාන්‍ය ගින්දරක නම් තැම්බෙන්න ඕනේ. ප්‍රෙෂර් කුකර් නම් දෙපාරක් විතර අර වාෂ්ප ටික ගියාට පස්සේ පොඩ්ඩක් තියලා වෙරලා බාගත්තාම ඇති. මොකද ප්‍රෙෂර් කුකර් එක ඉක්මනට තැම්බෙන හින්දා. ඊට පස්සේ අන්තිමට මේ වගේ කොත්තමල්ලි කොළ ටිකක් එකතු කරගන්න.
මේක හදනකොට ඔයාලට තේරෙයි මේ පළාතම ඉන්න බෑ සුවඳ. හරි එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. මට subscribe කරලා නැත්නම් subscribe කරන්න, comment කරන්න අමතක කරන්න එපා. ඔයාලට මේ වගේ රසවත් ආහාර තව ගොඩක් ඉදිරියට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. තෙරුවන් සරණයි.